ආලෝක වර්ෂ ගාණක් වුණත් ඈතින් තියෙන ගැලැක්සිස් දෙකක් අතර කෙටි පාරක් තිබුණොත්. අද කතා කරමු වර්ම් හෝල්ස් ගැන. වර්ම් හෝල් එකක් කියලා කියන්නේ ආකාශ වස්තුවක් නෙවෙයි. මේක කාල අවකාශයට නැත්නම් ස්පේස් ටයිම් එකට ගන්න පුළුවන් එක්තරා විශේෂිත වූ හැඩයක්. අපි කලිනුත් කතා කරලා තියෙනවා අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව කාල අවකාශයේ ස්කන්ධයන් නිසා ඇතිවන නැමුම් ගැන. ඉතින් මේ වගේ කාලාවකාශය ඇතිවන එක්තරා හැඩයක් තමයි වර්ම් හෝල් එකක් කියලා කියන්නේ. මේ හැඩය නිසා අවකාශයේ ආලෝක වර්ෂ ගාණක් වුණත් ඈතින් තියෙන ස්ථාන දෙකක් එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ වර්ම් හෝල් එකක් මගින් කාලාවකාශය තරණය කිරීමේ හැකියාව තියෙනවා. වර්ම් හෝල් එකක් ඇත්ත ලෝකයේ තාමත් නිරීක්ෂණය කළා නැහැ. හැබැයි ගණිතමය ලෝකයේ මේ දේවල් නිරීක්ෂණය කළා ඉවරයි. 1935 දී අයින්ස්ටයින් සහ තවත් භෞතික විද්‍යාඥයෙක් වන රෝසන් කාලාවකාශයේ වක්‍රවීම පිළිබඳ කියවෙන අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සමීකරණ වලින් බ්ලැක් හෝල් වලට අදාළව ලැබුණු විසඳුම් පැටිදුර අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවා. ඇත්තටම මේ කාලය වෙද්දී බ්ලැක් හෝල් කියන නමවත් යෙදලා තිබුණේ නැහැ. බ්ලැක් හෝල්ස් උනත් නිරීක්ෂණය කරලා තිබුණේ මැතමැටිකලි විතරයි. මේ මැතමැටිකල් සොලියුෂන් එක තවදුරටත් අධ්‍යයනයේදී තමයි කාලාවකාශයට මේ වගේ හැඩයක් ගන්න පුළුවන් කියලා දැනගන්න ලැබිලා තියෙන්නේ. වර්තමානයේ මේ මැතමැටිකල් සොලියුෂන් එක අපි හඳුන්වන්නේ අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් කියන නමින්. සහ මේක තමයි වර්ම් හෝල් එක පළවෙනි සෛද්ධාන්තික විස්තර කිරීම වෙන්නේ. ඉතින් බ්ලැක් හෝල්ස් වගේම තමයි අපි වර්ම් හෝල්ස් උත් මුලින්ම හඳුනගන්නේ ගණිතමය වශයෙන් විතරයි. හැබැයි දැන් තියෙන වෙනස තමයි බ්ලැක් හෝල්ස් වලට ඩිරෙක්ට් එවිඩන්ස් තියෙනවා. දැන් බ්ලැක් හෝල්ස් කියන්නේ ප්‍රූවන් දෙයක්. වර්ම් හෝල්ස් කියන්නේ තාමත් සෛද්ධාන්තික දෙයක් විතරයි. ඉතින් වර්ම් හෝල්ස් කියලා කියන්නේ ඇත්ත දෙයක් රියැලිටි එකක් වෙන්න පුළුවන් කියලා පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද බ්ලැක් හෝල්ස් වලට උනත් අයින්ස්ටයින් පවා හිතුවේ නෑ ඇත්තටම මෙහෙම දෙයක් තියෙයි කියලා. සහ බ්ලැක් හෝල්ස් සහ වර්ම් හෝල්ස් දෙකම ප්‍රෙඩික්ට් කරේ එකම ඉක්වේෂන් එකකින්. ඇයි තවමත් අපිට ඇත්ත ලෝකේ වර්ම් හෝල් එකක් නිරීක්ෂණය කරගන්න බැරි වුනේ? වර්තමාන භෞතික විද්‍යාවට අනුව වර්ම් හෝල්ස් කියන්නේ ඊටාම අස්ථායී දෙයක්. වර්ම් හෝල් එකක් නිර්මාණය වෙන අවස්ථාවේදීම ඒක අනිත් අතට කොලැප්ස් වෙලා යනවා ගුරුත්වය නිසා. වර්ම් හෝල් එකක් ඇති වුණත් අපි ඒක නිරීක්ෂණය කරන්න කලින්ම ඒක නැති වෙලා යනවා. තවත් ප්‍රෙඩික්ෂන් එකක් තමයි මේ වර්ම් හෝල් එකක් කොලැප්ස් නොවී තියාගන්න ඕන වෙනවා යම්කිසි පදාර්ථයක් නෙගටිව් එනර්ජි එකක් තියෙන. සහ අපි මේක හඳුන්වනවා එක්සොටික් මැටර් කියලා. මේ පදාර්ථයට තියෙන ඕන නෙගටිව් එනර්ජි එකක් සහ රිපල්සිව් ග්‍රැවිටි එකක්. ඒ කියන්නේ වස්තුන් එකිනෙක ඈත් කරන විදිහේ ගුරුත්ව බලයක්. සාමාන්‍ය පදාර්ථය මගින් කාලාවකාශය ඇදීමකට ලක් කරනවා. හැබැයි මේ නෙගටිව් එනර්ජි එකක් තියෙන එක්සොටික් මැටර් මගින් කාලාවකාශය තල්ලු කිරීමක්, එළියට තල්ලු කිරීමක් කරනවා. ඉතින් මේ මගින් පුළුවන් අර ඇති වෙන කොලැප්ස් වීම නවත්ත ගන්න. සරලව කිව්වොත් මේ එක්සොටික් මැටර් උදව් වෙනවා වර්ම් හෝල් එක ටනල් එක විවෘතව තියාගන්න. ඉතින් මේ එක්සොටික් මැටර් කියලා කියන්නේ තවමත් සෛද්ධාන්තික දෙයක් විතරද? නෑ. සයන්ටිස්ට්ලට පුළුවන් වෙලා තියෙනවා මේ එක්සොටික් මැටර් ඉතා කුඩා ප්‍රමාණ වලින් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ මේ නෙගටිව් එනර්ජි ඉතාම කුඩා ප්‍රමාණ වලින් ඉතාම අස්ථායි මට්ටමින් එයාලා නිරීක්ෂණය කරලා තියෙනවා. හැබැයි වර්ම් හෝල් එකක් ඕපන් වෙලා තියෙන්න, එහෙම නැත්නම් ස්ථායි වර්ම් හෝල් එකක් හැදෙන්න නම් මේ එක්සොටික් මැටර් විශාල ප්‍රමාණ වලින් ඕන වෙනවා. මේ විදිහට ස්ථායි වර්ම් හෝල් එකක් නිර්මාණය වුණොත් ආලෝක වර්ෂ ගාණක් වුණත් ඈතින් තියෙන ගැලැක්සිස් අතර ක්ෂණිකව ගමන් කිරීමේ හැකියාව, ඉතා විශාල දුරවල් අතර ක්ෂණික පණිවිඩ හුවමාරුව සහ විවිධ කාලයන් අතර ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. කවදා හරි දවසක මේ වර්ම් හෝල් තියෙනවා කියලා ප්‍රූව් කරන්නේ කොහොමද? වර්ම් හෝල් මගින් ආලෝකය විමෝචනය කරන්නේ නැති නිසා මේවා නිරීක්ෂණය කරන්න වෙන්නේ ඉන්ඩිරෙක්ට් එවිඩන්ස් මගින්. ස්කන්ධයන් අසලදී අවකාශයේ ඇතිවන වක්‍රවීම් වල අසාමාන්‍ය ස්වරූපයන්, ඒ කියන්නේ අසාමාන්‍ය ග්‍රැවිටේෂනල් ලෙන්සින් පැටර්න්ස් සහ අසාමාන්‍ය විදිහේ ගුරුත්ව තරංග විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරනවා. ඒවා වර්ම් හෝල් එකකට ඉන්ඩිරෙක්ට් එවිඩන්ස් වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඉතින් බ්ලැක් හෝල් ප්‍රූව් කරෙත් මෙන්න මේ විදියට. ගොඩාක් කාලයක් තිස්සේ ඔබ්සර්වේෂන්ස් කරලා අන්තිමේදී 2015 දී පුළුවන් වුණා බ්ලැක් හෝල්ස් ප්‍රූව් කරන්න. ඒ විදියට හිතුවොත් යම්කිසි මට්ටමක පොසිබිලිටි එකක් තියෙනවා බ්ලැක් හෝල් ප්‍රෙඩික්ට් කරපු ඒ ඉක්වේෂන් එකෙන්ම ප්‍රෙඩික්ට් කරපු වර්ම් හෝල්ස් උත් ඇත්ත දෙයක් රියැලිටි එකක් කියලා හිතන්න. ඔයාලා හිතන්නේ මොකක්ද? අනාගතයේ අපිට වර්ම් හෝල්ස් වලට ඩිරෙක්ට් එවිඩන්ස් නිරීක්ෂණය කරන්න ලැබෙයිද? ආලෝක වර්ෂ ගාණක් වුණත් ඈතින් තියෙන වර්ම් හෝල්ස් නිර්මාණය වෙන අවස්ථාවෙදීම